welcome to my channel and to another video. This is part 3 of my Malaysia vlogs. This is everything I did in my last 2 days in Malaysia, and if you didn't watch part 2 and part 1 of this series, it's already uploaded. දාගෙන හිටියේ part 2යි part 3යි එක වීඩියෝ එකක් කරන්න. හැබැයි ඒකේ ගොඩාක් දේවල් තියෙනවා දෙකම එකට දැම්මොත් ඒක නිසා මම separate videos දෙකක් හැදුවා. So make sure to check part 2 out if you haven't. මම මේ ට්‍රිප් එකේ ගොඩාක්ම යන්න බලාගෙන හිටපු තැනක් තමයි මේක. ඕගොල්ලෝ හිතනවා නම් මේක දැන් දවල් වෙලාවේ ලස්සනයි කියලා, රෑ වෙනකොට බලන්න කොච්චර ලස්සනද කියලා. This was our last full day in KL. ඉතින් ලංකාවෙන් යන්න ඉස්සෙල්ලා අම්මා මට කියපු එක දෙයක් තමයි පිටරට යනකොට පවුලේ අයට මොනවා හරි පොඩි දෙයක් ගේන්න ඕනේ කියලා. So this was that day. ඉතින් ඉස්සෙල්ලා මම කරේ ලිස්ට් එකක් හදාගෙන හැමෝටම මොනවද ගන්න ඕනේ කියලා අම්මත් එක්ක ඩිස්කස් කරා. ඊට පස්සේ පුළුවන් තැන් වලින් ගිහිල්ලා ඒව හොයාගෙන shopping ටිකක් කරා පවුලේ අයට. එක තැනින් ඔක්කොම දේවල් ගන්න හම්බුනේ නෑ. ඒක නිසා අපේ හොටෙල් එක ළඟ තියෙන මෝල් එකට ගිහිල්ලා එතනත් shops ගොඩක් තියෙන නිසා එතනිනුත් බඩු වගේක් ගත්තා. මේ දවස් ටිකේම ගොඩක් ඇවිදලා මහන්සි නිසා අපි හිතුවා Thai massage එකට යන්න. එතනින් මම ගත්තා head, shoulder, neck and legs massage එකක් පැයකට. And it was so worth it. මම මුළු පැයම කරගෙන ඉඳාගත්ත එක. ඒකයි මුකුත් clips මෙතන නැත්තේ. mall එකේ තියෙන Starbucks එකක්. එතන I was so thirsty, so I got a drink, and as usual they got my name wrong.
කලිනුත් කිව්වා 10න් පස්සේ මෙහි ගොඩක් malls shops වහනවා කියලා. ඒක නිසා අපිට dinner ගන්න ඉතුරු වෙලා තිබ්බේ එකම එක place එකයි. ඒ අපේ hotel එකට ළඟ තියෙන මේ street food තැන. So we thought we'll go and have our dinner from there and just take it in for one last time before we leave tomorrow. Yeah, this one also can. මම එක පෝස්ට් එකක් දැක්ක මං හිතුවා ඔයගොල්ලන් එක්ක ඒක ෂෙයා කරන්න කියලා. ඒකේ කියලා තිබ්බේ අපි travel කරනකොට අපි අලුත් දේවල් දකිනවා experience කරනවා. ඒ ඔක්කොම experiences අපි ගෙදර යන්න ඕන වෙලාවට නැත්නම් අපි ආපු රටට යන්න තියෙන වෙලාවෙදී ඒ ඔක්කොම experience ඉඳලා ඒක memory එකක් වෙනවා. So this is why I took lots of pictures while I was traveling because whenever I want to revisit that experience, I just have everything there on my phone and I can be happy about it. ඉතින් ඔයගොල්ලෝ මොකද්ද මේ ගැන හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝත් ගොඩාක් pictures travel කරනකොට ගන්නවද නැත්නම් ඔයගොල්ලෝ නිකන් එක බලලා හිතෙන් සතුටු වෙනවද කියලා. The other thing I also learned is that I was really sad to leave, but I also learned that if I work hard enough, I will be able to make another trip like this again, hopefully. I was super sad after all of this because we have to leave tomorrow. I got back to the hotel, did some skincare, packed my bag really, really sadly, and just went to bed. Bye, Malaysia. We thought we were early at the airport. හැබැයි අපි දන්නේම නැතුව අපේ යන්න තිබ්බ ෆ්ලයිට් එකේ timings වෙනස් කරලා තිබ්බා. අපි හිතුවා අපේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන වෙලාවට වැඩි අපිට වෙලා තියෙනවා. ඒක නිසා මම ගිහිල්ලා McDonald's එකෙන් කාලා duty free එකෙන් පොඩක් shopping කරා. හැබැයි අපි ගේට් එකට යනකොට තමයි දන්නේ මේ ගේට් එක වහන්න ඔන්න මෙන්න තියලා තමයි අපි එතනට ගියේ කියලා. I was one of the last 5 people to enter the aircraft. So, ඔගොල්ලොත් first time travel කරනවා නම් නැත්නම් ගොඩක් කාලකින් වගේ පස්සේ නම් මේ travel කරන්නේ check-in counter එකට යන වෙලාවෙදිම ඔගොල්ලෝ මේවා double check කරනවා නම් ඔගොල්ලන්ට flight එක almost miss වෙන්නේ නැහැ මං වගේ. මම ඔගොල්ලන්ගේ sweet comments දකිනවා මගේ post වල and thank you so much for all your love and support. ඔගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් like කරලා subscribe කරලා මට comments වල කියන්න ඔගොල්ලෝ මොකද්ද හිතන්නේ කියලා. ඒ වගේම part 1 and 2 බැලුවේ නැත්නම් ඒකත් මම upload කරලා තියෙන්නේ. I love you all and I will see you in my next video.